මං හැදුනේ වැඩුනේ ප්‍රජනන සෞඛ්‍ය සහ පවුල් සැලසුම් ගැන එච්චර කතා කරපු සමාජයක නෙමෙයි. අපි ඉස්කෝලේ ටීචර්ත් කිව්වේ ඔය ප්‍රජනන සෞඛ්‍ය පාඩම ගෙදරින් බලාගෙන එන්න කියලා. ඕකෙන් එච්චර ප්‍රශ්න අහන්නේ නැහැ කියලා. පවුලේදී වුණත් ඒ දේවල් හරියට කතා කරේ නැහැ. මේ කොහොම වුණත් මට අවස්ථාවක් හම්බුණා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමේ තරුණ සමාජිකයෙක් බවට පත් වෙන්න. ඒකෙදි තමයි මං ඉගෙන ගත්තේ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව. ඒ කාලේ තමයි මට මගේ ආදරවන්තියත් හම්බුනේ. ඒ තමයි රාදා. අපේ ආදර සම්බන්ධي මුලින් ඉඳලම රාදත් එක්ක හොඳ ගෞරවනීය සම්බන්ධයක් ගොඩනගන්න මං උත්සාහ කරා. ඒ කියන්නේ අපි දෙන්නම විවෘතව කතා බහ කරලා තීරණ ගත්තා. අපි දෙන්නම ගැටලුවක් ප්‍රශ්නයක් ආපුවම කෑකෝක අහලා විසඳන්නේ නැතුව සාමකාමීව සාකච්ඡා කරන්න විසඳන්න උත්සාහ කරා. මම රාදාගේ ස්වාධීනත්වයට ගරු කෙරුවා වගේම එයත් මගේ ස්වාධීනත්වයට ගරු කරා. දරුවෝ හදන එක මොන ලිංගික ක්‍රියාකාරකම්ද කරන්නේ කියන එක අපි දෙන්නගේම කැමැත්ත අනුව අපේ ලිංගික ජීවිතය ගත කළා. ඒ වගේම තමයි මම ප්‍රජනන සෞඛ්‍ය සහ පවුල් සල්සුම් ගැන ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් වලට සම්බන්ධ වෙලා අවබෝධය වැඩි කරගත්තා. අපි දෙන්නගේම යහපැවැත්ම විතරක් නෙමෙයි අනාගතේ උපදින්න ඉන්න අපේ දරුවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ගැනත් හිතලා පරතරයක් තියලා තමයි දරුවෝ උනත් හදන්න පෙළඹුණේ. ඒ වගේම අනපේක්ෂිත ගැප් ගැනීම වළක්වන උපත් පාලන ක්‍රම, ලිංගාශ්‍රිත බෝවන රෝග වැළැක්වීම, අපේ ශරීරයේ සනීප ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් කටයුතු කරා. අපි කිසිම වෙලාවක තනි තීරණ ගත්තේ නැහැ. කිසිම වෙලාවක ඇය තීරණයකට එළඹීමේදී අනවශ්‍ය බලපෑම් කළේ නැහැ. බොහෝ විට ඇයගේ ජීවිතය තෝරා ගැනීමවලදී ඇයට පහසුවක් සහ සහයෝගයක් ලැබෙන විදියට මම කටයුතු කළා. එයත් එහෙමයි. අපි දෙන්නම සෞඛ්‍ය සේවා සපයන්නන්ගෙන් නිරන්තර පරීක්ෂාවන්ට සම්බන්ධ වුණා. අවශ්‍යට වෛද්‍ය උපදෙස් ලබා ගත්තා. ලිංගිකව සම්ප්‍රේෂණ ආසාදන වලින් ආරක්ෂා වීමට සුරක්ෂිත ලිංගික හැසිරීම් වල නිරත වුණා.